කොහොමද ඉතින් ඔයාලට? අපි තාත්තා මේ රාබු පැලවලට වතුර දාන ගමන් ඉන්නේ. මම යනවා මේ කොළ කෙඳ හදන්න කොළ හොයාගෙන එන්න. යම් මගෙත් එක්ක. ඈ? ඔය ඉන්න අපි කිරියත්තා. කිරියත්තා කහවලට මේ වතුර දාන ගමන් ඉන්නේ. අර ඈත ඉන්න අපි කිරියම්ම. එයා ඔය බීට් වල වල් ගලවන ගමන් ඉන්නේ. මාත් චුට්ටක් ඉතින් ගිහින් ගලවලා දුන්න බවුනේ. අපි දෙන්න ගෙදර හිටියේ. මේ අර අම්මයි තාත්තයිනේ ගියේ. ඒව ගලවන්න හරි අමාරුයිනේ කල අඳුරු. හරි ඉතින් මං කොළ කඩන්නනේ ආවේ. ඔය තියෙන ගොටු කොළ අපි කිරියම්මලාගේ මේ හේනේ හැම තැනම හැදිලා තියෙනවා. ඕන තරම් කඩා ගන්න පුළුවන්. කොළට ඇසි පීරගෙඩිය කරගත්තා. දැන් මම යන්නේ කරපිංච හොයන්න. ඔතන දිනු ලොකු කරපිංච ගහක්. ඔය තියෙන පෙනලා නම් අපේ පොල්වත්ත පුරාම හැමතැනම තියෙනවා. ඕන තරම් කඩා ගන්න පුළුවන්. අපි කටුවනවද කොළක් දානවා. ඔයගොල්ලෝ දාන්නේ නැද්ද? එළබටු කොළ දැම්මම කැඳේක රසම රසයි. ඔය අර කැලෑවල හැදෙන එළබටු තියෙන ඒවා ඔය ගෙඩිත් රසම රසයි. අපි කඩේකින් ගන්න ලොකු ඒවා වගේ නෙවෙයි. අපේ වැටමායි මේ හදලා තියෙන මුරුංගා. මුරුංගා ඉතින් නොගන්නම බෑනේ. ඒවනේ ගොඩක්ම ගුණ තියෙන જાතිය. කොළ සේරම හොයාගෙන ඉවරයි. මම නම් කොළ කැඳ බොනවා. ඔයගොල්ලන්ට ඕනේද?